හායි ළමයි සෙනසුරාදා වෙඩින් එකක් තිබ්බ නිසා මම ගෙදර ඇවිල්ලා හිටියේ. නිසා මේ උදේම රැස් වෙලා රාගම හොස්පිටල් එකට යන ගමන් අපිට මේ දවස්වල තියෙන ෆැමිලි මෙඩිසින් අපොයින්ට්මන්ට් එක. ඒකේ අද මුලින්ම තියෙන්නේ OPD එකට යන්න හොස්පිටල් එකේ. මම ඒකට උදේම ගියා. ඒ වුණාට යනකොට OPD ඔඩිටෝරියම් එක වහලා කියලා කිව්වා. ඒ නිසා ආයි හැරිලා එන්න උනා. එතකොට දැක්ක අපේ ජූනියර්ම බෑච් එක හොස්පිටල් එක පැත්තට ඊට පස්සේ අපි ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකට ඇවිල්ලා හිස්ටරි එක්සැමිනේෂන් කරලා කන්සල්ටේෂන් රූම් වලට ගිහිල්ලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ 10ට විතර පොඩි බඩගින්නක් එනවනේ. අපේ දුනාර ඇවිල්ලා අපිට බිස්කට් දුන්නා පොඩි බඩගින්නට. ඊට පස්සේ අපිට 10ට විතර ලෙක්චර් එකක් තියෙනවා. අපි ලෙක්චර් එනකම් බලන් හිටියා ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේ. ඊට පස්සේ 12 ලෙක්චර් එක 12යි කාලට විතර වුණා. ඒ වුණාට මම දුකින් හිටියේ මගේ යාළුවගේ බඩ රිදෙන නිසා. ඒදී මගේ හොඳම යාළුවා මූණ පෙන්නන්න ලැජ්ජයි. ඒ නිසා තමයි මම මේ කලින් ක්ලිප් එකක් ඔයගලන්ට පෙන්නුවේ. මේත් එක කයියක් ගහ බත් කන ගමන් අපිට විනාඩි 10ක් වගේ තමයි කන්න තිබුණේ. ඉක්මනට කාලා ගාලා ඊට පස්සේ අපි ගියා SG එකට. ස්මෝල් ගෲප් ඩිස්කෂන් මේ ඒක කරන ගමන් ඒක පැය දෙකක් විතර තිබුණා. ඊට පස්සේ අපි ටියුටෝරියල් එකට ගියා. එහෙම තමයි අද දවසේ ගෙවුනේ. එහෙනම් තව vlog එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්න.